ඕකේ හරි යාළුවනේ අද දවසේ කරන්න යන්නේ මගේ මැෂින් එක පොඩි අවුලක් ගියා. මට නැවතවතාවක් මට ෆෝමට් කරන්න උනා මැෂින් එක. අද දවසේ මම කරන්න යන්නේ Windows Live Essential එක කොහොමද දාගන්න කියන Windows Essential එක. හේතුව මේ අපිට දැනට Windows 10 තියෙන මට නම් දිරවන්නෙම නෑ. ඒ කියන්නේ අපි දැන් ෆොටෝ එකක් මේකේ තියෙන ෆොටෝ view එක ඇත්තටම ඒක මල වදයක්. ඒක සෑහෙන වෙලාවක් යනවා. මට ඕන දේවල් විදියට මේව කරගන්න බෑ. ටිකක් අවුල් ගතියක් වයිදෙන එඩිට් කරන්න තියෙනවා. ඒව මේවා තියෙනවා. ඒම අවුලක් නෑ ඒක. නමුත් view කරන එකේදී පොඩි ඉතින් අර ගැටලුවක් වගේ තියෙනවා. ඒක පරණ ස්ටයිල් එක. XP එකේ Windows 7 ඒවල built in ආවා. නමුත් දැන් නම් ඒක එන්නේ නෑ built in. Windows movie maker එක live movie maker එකයි ඒ ටිකේ සෙට් එක මේකට එන්නේ. නමුත් මේකේ එන්නේ නෑ එම. ඒ හින්දා මම essential එක Windows 10 එකට අපි දානකොට අපිට පොඩි ගැටලු වගේක් එනවා. මම යන්නම් setup එකට යන්න ඔයගොල්ලන්ගේ browser එක open කරලා Windows Essential download කියලා ගන්න. නැත්නම් Windows Live Essential download කියලා දාන්න. දාලා ඔයගොල්ලන්ගේ Microsoft මේකට ගිහලා ඔයගොල්ලන් download කරගන්න ඔයගොල්ලන් ඒක Windows Essential එක. එතකොට Windows Essential 2012 එක තමයි අපිට දෙන්නේ මේකේ. Essential 2012 එක තියෙනවා download now එකට දීලා download කරගන්න ඔයගොල්ලන්. download කරගෙන ඉවරලා වරුණන් පස්සේ යාළුවනේ ගැටලුව ඇති වෙන්නේ මෙන්න මෙතෙන්දී. ඒ කියන්නේ මම මේක රන්නස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්නම් යස් කරන්න. එදින අපිට app an app on your PC needs the following window feature. .NET framework එකක් අපිට අවශ්‍යතාවයක් වෙනවා. මේ 3.5 includes .NET 2.0 and 3.0. ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ මැෂින් එකේ කිසිම මේ එහෙම ප්‍රශ්නයක් නැත්තම් .NET framework එකේ download and install දුන්නා මෙයා ෆයිල් එක සර්ච් කරලා එයා download කරනවා. එම මොකුත් මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ error code එකක් ඔයගොල්ලන්ගේ තියෙනවා නම් the following feature couldn't be installed. ඒ කියන්නේ මේ error code එකක් තියෙනවා නම් error code එක මගේ නම් මේ error code එක තියෙන්නේ 0x800යි F.8.1F කියන error code එක තියෙන්නේ. මේ error code එක අපිට fix කරන්න පුළුවන්. so අද මම කියලා දෙන්න යන්නේ මේ error code එක අපි කොහොමද fix කරන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම කරන්නේ මේක මම close කරන්නම්. මේකත් මම close කරන්නම්. සමාවෙන්න මගේ පාර හරි ගියා. කම නැහැ. මම error code මම fix කරන විදිහත් මම කියලා දෙන්නම්. මගේ මේක ආය හරි ගියා මට. මගේ පළවෙනි පාර මට හරි ගියේ නෑ. දෙවෙනි පාරත් හරි ගියේ නෑ. එනවා නම් තුන්වෙනි පාර මට හරි ගියා. නමුත් මම ඒක fix කරන විදිය කොහොමද කියලා මම කියලා දෙනවා. ඔයගලන්ට ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බොත් යන්න essential එක download කරන්න. මම මෙතනින් මගේ description එකකට මම ඔයගලන්ට link එකක් දාන්නම් media file එකේ. MB 88.99ක file එකක් download කරගන්න මේ archive එක. ඒක .cap එකක් විදිහට එන්නේ අපිට. ඒක download කරලා ඉවර නම් පස්සේ යාළුවනේ යන්න downloads වලට ඔයගලන්ට අම්බයි මේ වගේ එකක් මේ තියෙන්නේ. ඒට ඕකේ පළවෙනිට කරන්න තියෙන ඔයගලන්ට මේක මේ විදිහටම තියෙන දිලා open කරන්න ඔයගලන්ගේ C drive එක. ඕකේ ඔයගලන්ගේ C එක open කරන්න local disk එක open කරලා මෙයාව drag and drop කරන්න move කරන්න drag drop කරා move වෙනවා continue කරන්න. මේක මේ වුණාන් පස්සේ මම ඔයගලන් මගේ description එකට මම දාන්නම් ඔයගලන්ට ඒකත් ඒ detail එකත් මම දාන්නම්. මේක close කරන්න මේ දෙකම වැඩක් නෑ ඇත්තටම. close කරන මගේ description එකට මම ඔයගලන්ට මේ ඔක්කොම detail ටික දෙන්නම්. මෙතන තියෙන සම්පූර්ණයෙන් copy කරලා ගන්න. copy කරලා අරගෙන type කරන cmd කියලා ගන්න. රන්නස් ඇඩ්මිනිස්ට්‍රේටර් දෙන්න. අරගෙන ඔයගොල්ලෝ මෙතනින් ගිහිල්ලා ස්ටාර්ට් කරන මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ paste කරන්න. paste කරලා ඉවරලා enter එක ගන්න. ගෙවුවාම diploma in service management tool version එක තියෙනවා. එයා feature එක enable කරනවා. එයා download කරනවා.
කොහොමත් මම හිතන්නේ විනාඩි 2 3ක වගේ කාලයක් බලන් ඉන්න වෙයි. එයා සම්පූර්ණ වෙනකන් මම ඩවුන්ලෝඩ් කරනවා එයා එනබල් ෆීචර් එක එනබල් කරනවා එයා. ඒක එනබල් කරනකම් බලන් ඉන්න. ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නේ ආයේ වෙන කිසිම වෙලාවක මතුවෙන්නේ නැහැ ඒක. එන්න ඒක ගැටලුවක් නෑ ඒක. මං ඊළඟ වීඩියෝ එකෙන් ඇත්තටම කරන්නම් මේ කොහොමද අපි රොකට් ඩොක් එක කොහොමද දාන්න කියන එක. මම ඒ වීඩියෝ මම ඉංග්‍රීසි වලින් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක ඉංග්‍රීසි වලින් මම කරන්නම් මේ වීඩියෝ එක. එන්න බලමු කොහොමද. ඒ කියන්නේ රොකට් ඩොක් එක කියලා කියන්නේ අපි Mac OS එකක් යූස් කරනකොට Mac OS එකේ එනවා යටින් බා එකක් අපිට අයිනුත් වෙනවා. ඒ කියන්නේ මේකෙත් එමයයි Linux නෙවෙයි මේ Ubuntu එකෙත් එමයයි. Ubuntu එකෙත් එනවා Apple එකෙත් එනවා Mac OS එකෙත් එනවා software එකක් ඉතින් පොඩි මේක යටින් එනවා පොඩි ස්ටයිල් එකක් තියෙන Apple එකේ Kirby ගතියට යන පොඩි ස්ටයිල් එකක් තියෙන අපිට Windows එකට ඒක දාන්න පුළුවන් ඒක. මං right okay ඒක successful. මං ඒ වීඩියෝ එකත් මම කරන්නම් මම ඊළඟට. මේක successful වුණා ඈ. මං ඉඳ මේක close කරනවා. close කරලා ඉවරලා මම දැන් යනවා මගේ මේකට ගිහිල්ලා මම මේක මේව කරනවා. දැන් automatically ඉස්සෙල්ලා ප්‍රශ්නේ ආවා. නමුත් දැන් ප්‍රශ්නේ නැහැ. දැන් මෙතනින් ගිහලා ඔයගලන්ට මේ install all of Windows Essential recommended එක දෙන්නත් පුළුවන්. මෙතනින් choose the program you want to install කියන එක. මම නම් ඒක දෙන්නේ. මම එතනින් මම මේ දෙක නැති කරනවා. මට මේ දෙක මට වැඩක් නැහැ. writer එක සමහර වෙලාවලට මම ගන්නවා. ඉතින් මම ඒක තියලා තියෙනවා. ඒත් එපා මට ඒක අවශ්‍යතාවයකුත් නැහැ. මට මේ දෙක තමයි වැදගත්ම දේ මට. video movie maker එකයි photo gallery එකයි. මම install එක දෙනවා. ඒක යා ටග් ගාලා install එක ගන්නවා යා. එතකම් මම video එක මම post කරලා තියලා මම එන්නම් මම. right okay 98% නම් complete වෙලා තියෙන්නේ. right okay complete done. close කරන්න. close කරලා ඉවරලා කෙලින්ම යන්න ඔයගලන්ගේ මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් apps ටික ආවා. මෙතන movie maker එකයි මේ photo gallery එකයි. මේ දෙක තමයි දැන් මේ උනේ. මට අවශ්‍යලා තියෙන එක නෙවෙයි. දැන් ඒක මේ default program එකක් විදිහට දාන්න ඕනේ. settings වලට යන්න. settings වලින් යන්න power system කියන එකට යට දාන්න. මෙතන default app කියන එකට යන්න. default app එකේ photo view එක ඇටියට දෙන්න මේ තියෙන photo gallery කියන එක දෙන්න. සමායන්න photo ඒ ඔරිජිනල් එක recommended එකම තියෙනවා යා. හරි ඔකේ එම් ප්‍රශ්නකුත් නෑ අපිට. යන්න ඔයගලන්ගේ properties වලට ගිහිල්ලා photos කියන එක change කරන්න photo view එක ඇඩිට. okay apply කරන්න. right දැන් ඔයගලන්ට view කරපුවාම accept සමාවෙන්න එක step එකක් ඉවර කරන්න බැරි වෙලා මට. right okay ඒක ඉවරයි. so right ඒක finish එක. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන මේ photo view එක තමයි අපි ඉතින් පරණ photo view එක නෙමෙයි මේක. මේක ලේසි අනිත් හැම එකකටම වඩා. මේක සා Windows Live movie maker එක. video edit කරන්න පුළුවන් ඔයගලන්ට ඉතින් movie maker එකෙන්. video editing ඔයගලන් කරනවා නම් ඔයගලන් පොඩි දේවල් ටිකක් කරගන්න පුළුවන් මේකේ. පොඩි කිව්වට සාමාන්‍ය ටිකක් වැදගත් දේවල් ටිකක් තියෙනවා ඒක. මේ මම යාළුවනේ error code එක fix කරන්නේ අපි .NET framework එකේ. thank you very much මගේ වීඩියෝ එක නරඹුවට. මම සෙල්සිනාර් කොරේරා මතකතු subscribe පාරක් දාන්න. bye.